එක්ස්පීරියන්ස් එකයි කතා කරලා නැහැ සුපිරි. අලුත් මැද්දකීමක් ලංකාවත් එක්ක බලනකොට. හිටපු දෙයින් තව ටිකක් ගොඩ ගියා. මේ ආවේ නෑ පොඩ්ඩක් හරි ඔලුව උත්සගත්. රෂියා සුපිරි ඉතින්. කියන්න වචන නැහැ ඒ තරමට සුපිරි. එනවනම් ඉතින් ගොඩ යන්න පුළුවන් සුපිරි රටක් ඉතින්. ඉමිග්‍රේෂන් වලදී මේ ගොඩක් කට්ටියව නවත්තගෙන හිටියා. අපි ඔටස් ගාලා ගත්තා යුනිවර්සිටි එක කතා කරලා. මම දැන් අර වෙන රටවල ඉඳලා තියෙනවා. නමුත් අර මෙහෙට ඇවිල්ලා මේ තියෙන ෆීල්ඩ් එක වෙනම එකක්. සෙටල් වෙන්න තමයි ඩිග්‍රී කරලා බලාපොරොත්තු වෙන්නේ. නෑ අවරකට නෑ අපි ඉන්නවා. රෂියා ඇත්තටම හොඳයි. මේ හරි සතුටින් ඉන්නේ මෙහෙ. තාමත් දැන් අවුරුදු 6ක් ඇවිල්ලා ස්ටඩි කරලා සක්සස් වෙන්න හොඳම තැන. තරම අපි සක්සස් වුණා. ගොඩක් කට්ටිය හිතනවා ඉතින් මේ රෂියාව මාරු යටනවා කියලා. අපිට නම් දැන් මාස 4ක් වෙලා ඇවිල්ලා හොඳටම හොඳයි. ලංකාවට වැඩිය සෑහෙන දියුණුවයි. මේ මාරු හොඳයි. ආසාවක් තිබුණා හිමවැටෙන රටකට යන්න ඕනේ කියලා පට්ටම ආසාවක් තිබුණා. ඒ වගේ ඉතින් chance එක හම්බුණා. ඉතින් chance success එකෙන් ඉතින් ඇවිල්ලා හිම බලන්න මෙහි ජීවිතේ විඳින්න ඇත්තටම හොඳයි. මෙහි ලංකාවට හැම එකක්ම ඇඩ්වාන්ස් විදියට තියෙනවා. වාහන මිල බැලුවාම ලංකාවට සාපේක්ෂව නම් ගොඩක්ම අඩුයි. 1,50,000 විතර දුන්නාම කාර් එකක් ගන්න පුළුවන් පදින්න අපිට. මේ ඔව් ඇත්තටම සේෆ්. ඒ කියන්නේ මාර ලස්සනයි. යුරෝපයේ මේ එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. මාර ලස්සනයි. හරිම සේෆ්. හරිම කාම්. අලුතෙන් එනගත්තේද කියන්න තියෙන මෙහි PR එක එහෙම ඇප්ලයි කරන්න පුළුවන්. ඇවිල්ලා කැම්පස් එකේ අවුරුදු 5 ගිහිල්ලා ඩිග්‍රී එක අරගෙන මෙහි PR එක අරගෙන ලස්සන ජීවත් වෙන්න පුළුවන්. ඇවිල්ලා ඉතින් ජීවිතේ ජය ගන්න එන්න. නේද? අනිවාර්යෙන් ඒක නමාරම කැමතියි. අර වැඩේ වාරුනට පස්සේ ඉතින් ආයි ඉතින් මොකුත් එතන නැහැ. ඔක්කොම ටික ලස්සනට පිළිවෙලට වුණා. අනිවාර්යෙන් එන හැමෝටම කියන්න එන්න කියලා. ඇවිල්ලා ජොලි ආතල් එකේ ස්ටඩිත් කරගෙන වර්ක් කරගෙන ගේමක් ගහගන්න පුළුවන්. ඒජන්සි කට්ටිය ගොඩක් විශ්වාස කරන්නේ නැහැ ලංකාවේ තියෙන. ඇත්තටම ගොඩක් කට්ටිය ඒජන්සි විශ්වාස කරන්නේ නැහැ. මාත් එහෙම මාත් විශ්වාස කරේ නැහැ. ඊට පස්සේ මල්ලි ඇප්ලයි කරලා ආවා. ඊට පස්සේ මගේ තව යාළුවා ආවා. ඒවලුත් එක මාත් ආවා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක නම් මට කරලාව රෙකමන්ඩ් කරන්න පුළුවන් බය නැතුව. ඉඳලා යන ඇත්තටම මිනිදුබාවේ මාරම. ඒ කියන්නේ දැන් හිඩන් charges මුකුත් නැහැ. අපි මෙහි ඇවිල්ලා තමයි ඔක්කොම යුනිවර්සිටි එකට එතකොට හොස්ටල් ෆීස් ඉන්ෂුරන්ස් හැම දෙයකටම ගෙවි මෙහි ඉඳලා එක්සෑම් එකේ ඉඳලා හැම දෙයකටම මෙහි ඉඳන් ගෙවි. ලංකාවේ අපි ගෙවුවේ අපේ වීසා ගාස්තුවයි ඒකේ ඒජන්සි ආය ගන්න ගාන විතරයි. අනිත් ඔක්කොම මෙහි ඇවිල්ලා අපි ගෙවුවේ. මාර විනිදභාවයක් තියෙනවා. හිඩන් charges කිසිම එකක් නැහැ. දැන් පෙලක් කට්ටිය නම් මෙහෙම නැහැ කියලා මට මෙහි ආපු කට්ටිය කිව්වා තා ලංකාවේ ඉන්නවා. ඒගොල්ලන්ට නම් පොඩ්ඩක් කොස්ට් එක වැඩි වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිඩන් charges set කළා. දැන් මෙහි අපිට නම් සර්ගෙන් ආපු හින්දා කිසිම කේස් එකක් නැහැ. කිසිම අවුලක් ඇත්තේ නැහැ. යුනිවර්සිටි තියෙන කැම්පස් එක මේ ඉන්න පුළුවන් නිදාසේ ජීවත් වෙන්න පුළුවන් ස්ටඩි කරන්න ෆන් එකේ ජීවත් වෙන්න පුළුවන් නිදාස තියෙනවා. මාර නිදාසක් තියෙනවා. ලොකු ස්ට්‍රෙස් එකක් නැහැ. ඒ කියන්නේ කැම්පස් වලින් උනත් ස්ට්‍රෙස් එකක් නැහැ. දැන් අපිට එක්සෑම් දීලා ලබන සතියේ ඒක වුණත් අර ලොකු බලකිරීම මොනවා පාඩම් කරන්න ඕනේ කියන බරවතලක් අර නෝමල් කරගෙන යන්න පුළුවන් සරලව. කම්පැනි සර්විස් එක සුපිරි. ඩොකියුමන්ට්ස් ප්‍රශ්න නැහැ. ඔක්කොම ගාන්න ක්ලියර් කරලා මෙහෙට එනකම්ම ඇවිල්ලා තාමත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම බල්ලා කරනවා. දැන් හැමෝටම කියන්නේ සර්කි කම්පැනියෙන් දාන්න කියලා ප්‍රශ්නයක් නැතුව මෙහෙ ඇවිල්ලා ඔක්කොම යුනිවර්සිටි එකකින් උනා සපෝට් එක දෙනවා අපිට මාරු විදිහට. රෂියා කියන්නේ ආයි හිතුවට වඩා සුපිරි. ට්‍රාන්ස්ෆර් කියන්නේ ඉතින් ඇත්තටම සක්සස් වෙන්න පුළුවන් තැනක්. ඇත්තටම හොඳයි. මේ වයලාදී ඇප්ලයි කරන්න පුළුවන්. ඕන කෙනෙක්ට පුළුවන් ඇප්ලයි කරන්න. ජීවිතේ ජය ගන්න පුළුවන් එක වෙනවා. මට 100%ක් රෙකමන්ඩ් කරන්න පුළුවන් වයලාදී. සක්සස් වෙන්න ඕන ස්ටුඩන්ට්ස්ලාට chance එකක් තියෙනවා අපේ chance to success ආයතනයේ. ඉතින් ඕකලන්ට හරියට විදේශගත වෙන්න රට යන්න ඕන නම් අපේ ආයතනයේ ඉතාම හොඳ සේවාවක් ලබා දෙනවා. ඕකලන්ට ලෝකේ පවර්ෆුල්ම රටක් වෙන රෂියාව වගේ රටකට ඉතාම හොඳ සාධාරණ මුදලකට හරියට යුනිවර්සිටි ඇඩ්මිෂන් අරගෙන වීසාස් අරගෙන එයාපෝට් ඉමිග්‍රේෂන් through ගිහිල්ලා යුනිවර්සිටිස් වලට ඇතුළත් වෙලා නවාතැන් පහසුකම් ලබාගෙන හරියට වැඩ ටික හරියට කරගන්න નિયમિત කාලයට විනිවිද භාවයක් ඇතුව අපේ ආයතනය අමතන්න පුළුවන්. ඊට හේතුව 2004 ඉඳලා 2026 වෙනකම් අපි අවුරුදු 22ක් පරණ ආයතනයක්. ඉතින් අපේ අත්දැකීම් අනුව ඕකලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් තැන් අපි අවොයිඩ් කරලා ඕකලන්ට ඉන්කන්වීනියන්ස් එකක්, හැසල් එකක් නැතුව හරියට වැඩ ටික කරලා මුල ඉඳලා අග වෙනකම් හරියට විදේශගත කිරීම කරලා අවුරුදු ගාණක් ඕගොල්ලන් ගිහේ ඉන්නකම් අපේ සේවාව ලබා දීලා ඒ වැඩ ටික හරියටම කරලා දෙනවා. ඉතින් වීසා රිජෙක්ට් කරගන්න නැතුව ඇඩ්මිෂන් කැන්සල් කරගන්න නැතුව ඉමිග්‍රේෂන් වලින් හැරිලා එන්න නැතුව එයාලා ටිකට් අරගෙන රස්තියාදු වෙන්නේ නැතුව ලැන්ග්වේජ් කෝල්ස් කරලා සර්ටිෆිකේට්ස් ගන්න නැතුව බැංක් ස්ටේට්මන්ට්ස් පෙන්නලා දීපල පෙන්නලා අන්තිමට වීසා රිජෙක්ට් වෙනකන් සෑහෙන වියදමක් දරා ගන්න නැතුව හැසල් එකක් නැතුව
ඉන්කන්වීනියන්ස් එකක් නැතුව හරියට ස්මූත්ලි හැම දෙයක්ම කරගන්න, හරි උපදේශන සේවාවක් ලබා ගන්න, විනිවිද භාවයක් ඇතුව ගනුදෙනු කරන්න අපේ ආයතනය අමතන්න දැන් ඇඩ්මිෂන් ඕපන් කරලා තියෙන්නේ. over the phone ඔයගලන්ට බේසික් ඩීටේල්ස් ටික අරගෙන කැමති නම් අපේ ආයතනයට ඇවිල්ලා නුගේගොඩ ඔයගලන්ට පැහැදිලිව සියලුම විස්තර ලබා ගන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් තව කරනවා. තව අනිත් ඉන්න ස්ටුඩන්ට්ස් සමහර ස්ටුඩන්ට්ස් චුට්ටක් ලැජ්ජයි සෝෂල් මීඩියා වැඩවලට. ඉතින් ඒකට කැමති කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ වීඩියෝස් ඔයගලන්ට කරනවා. ඔයගලන්ව දැනුවත් කරන්න. ඔයගලන්ට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න. ඉතින් මේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. ඔයගලන්ට chance to success එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.